අද අපි ඔයාලත් එක්ක යන්නේ ආරච්චි රෙස්ටොරන්ට් එකට. මේක තියන්නේ අනුරාධපුරේ. ඉතින් මේ වෙනකොටත් ගොඩාක් වයිරල් ගියපු රෙස්ටොරන්ට් එකක් තමයි මේක අනුරාධපුරේ තියෙන. ඉතින් මේ ඒරියා එකේම තියෙන්නේ රෙස්ටොරන්ට්ස් පේලියක්. ඉතින් මෙතනින් මේ ආරච්චි කියන රෙස්ටොරන්ට් එක විශේෂයෙන්ම වයිරල් යන්න මොකක් හරි මේන් රීසන් එකක් තියෙන්න ඕනනේ. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මොකද්ද මේ රීසන් එක කියලා මේ ආරච්චි රෙස්ටොරන්ට් එක මේ තරම් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න. ඉතින් මේ විදිහට තමයි ඇතුළට ගියපු ගමන්ම ඔයාලට පේන්නේ ඉන්ටීරියර් එක. ඉතින් මේගොල්ලන්ගේ හත්මාළුව කියන ලන්ච් බුෆේ එක තමයි ගොඩාක්ම ෆේමස්. ඉතින් ඒකට හේතුව තමයි එතන ශ්‍රී ලංකන් රයිස් ඇන්ඩ් කරි රේන්ජ් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ රයිස් ඇන්ඩ් කරි රේන්ජ් එක කියලා. මෙතනින් ඇතුළට ගියහම මේ විදිහට තමයි ඔයාලට බුෆේ ඒරියා එක තියෙන්නේ. මෙතන ඕගලන්ට ස්ටාර්ටර්ස් විදියට අපි යන දවසේ තිබුණේ මාළු පානොයි සීනි සම්බල් බන්සොයි. ඉතින් මේ දෙකෙන් ඔයාලට කැමති එකක් හරි ඔයාලට දෙකම හරි try කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ rice and curry range එකේ එන curry set එක. ඉතින් ඔයාලට පේන ඇද මෙතන කොච්චර ලොකු range එකක් rice and curry වලදී ඔයගලන්ට තෝරගන්න කොච්චර ලොකු curry ප්‍රමාණයක් මෙතන තියනවාද කියලා curries වලින් ඔයගලන් ආස කරන විදිහේ දෙයක් අනිවාර්යෙන් මෙතන තියෙවි කියලා මං හිතනවා. ඉතින් rice and curry කන්න ශ්‍රී ලංකන් රසට කන්න කැමති කට්ටිය අනිවාර්යෙන් මෙතන ආරච්චි රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා බලන්න. පොඩි දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙදී ඔයගලන්ට chicken and fish ඔයාලට එක පීස් එක ගානේ තමයි හම්බ වෙන්නේ බුෆේ එකේදී. අනිත් දේවල් ඔයාලට unlimited තියෙනවා. සහ ඒගොල්ලන්ගේ රේන්ජ් එකක් තියෙනවා. ඔය බැදපු මාළු ඊට පස්සේ තඹපු බිත්තර ඔයාලට පේනවාද මෙතන මම බෙදා ගන්න තැන උඩ නූඩල් එකට එහා පැත්තේ chicken එකක් තියෙනවා. ඩෙවිල් chicken එකක්. අන්නේ chicken එකේ ඉඳලා සයිඩ් එකට ඔයාලා බලාගෙන යන වීඩියෝ එකේදී තියෙනවා තඹපු බිත්තර. අන්න ඒ තැනට වෙනකන් ඒ රේන්ජ් එක ඔයාලා ගන්නවා නම් ඔයාලට වෙනම පේමන්ට් එකක් කරන්න වෙනවා මේ ලන්ච් බුෆේ එකේ ඒගොල්ලන්ගේ යූජුවල් ප්‍රයිස් එක අරනකොට. හැබැයි අනිත් හැම දෙයක්ම ඔයාලට අන්ලිමිටඩ් ගන්න පුළුවන්. ඉතින් මෙතන අර පේ කරලා ගන්න ඕන දේවල් විදියට ඩෙවිල් චිකන් එකයි සොසේජස්ුයි තඹපු බිත්තරයි ෆිෂ් එකකුයි ওই විදියට පෝක්කුයි තිබුණා. ඉතින් මේ දේවල් ටික තමයි ඔයාලට පේ කරලා ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අනිත් මෙතන තියෙන ඔයාලට පේනදී ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මේ ඇත්තට මේ හැම දෙයක්ම ඔයගලන්ට පේමන්ට් කරලා ගන්න උමනාවක් වෙන එකකුත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ අර normally හම්බ වෙන chicken එක මාර රසට තිබුණා. අපි හැමෝම ඇත්තටම ලංකාවේ ඒ authentic taste එක කොහෙ ගියත් හොයනවානේ. ඉතින් ඒ වගේ අයට මෙතන මං හිතනවා අනිවාර්යෙන් try කරලා බලන්න ඕනි තැනක් කියලා. ඉතින් සමහර අය කියලා තිබුණේ rice and curry කන්න ඇයි ඔච්චර මේ worry වෙන්නේ? කියන්නේ තැන් හොයාගෙන යන්නේ එහෙම කියලා. ඇත්තටම මම නම් මට හිතෙනවා ඒ කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ වුණත් හරියට ඒ අර vibe එකට ඒ authentic flavors තියෙන තැන් ඇත්තටම හරිම අඩුයි. මේ වගේ ඔයගලන්ට try කරන්න පුළුවන් තැනක් තියෙන එකත් මට හිතෙනවා මාර හොඳයි කියලා. ඇතුළට එනකොටම අපිව ආයිබෝන් කියලා ආරච්චි තමයි අපිව පිළිගන්නේ. ඉතින් ඒ විදිහට ඇඳගෙන මෙතන ඔයාලා බලන්නකෝ අපිට සර්ව් කරන ඒ ඉන්න waitresses ලගෙත් ඇඳුම ඒගොල්ලන් මාර නීට් එකට මාරම ලස්සන කොස්ටියුමයක් තමයි ඇඳගෙන ඉන්නේ. හරිම ලස්සනයි. හරිම වෙනස් vibe එකක් තියෙන්නේ. ඉතින් හරිම වෙනස් experience එකක්. මෙතන අපි දැක්ක foreigners-ලා එහෙමත් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් foreigners-ලාට මං හිතනවා ලංකාවේ ඒ අර culture එක පොඩ්ඩක් ඒ ගැන ඊට පස්සේ flavors ගැන ඉතින් ඒ වගේ ගන්න හොඳ place එකක් කියලා මේකේ. ඩ්‍රින්ක්ස් නම් අපි අතර වෙනම පේමන්ට් කරලා තමයි ගත්තේ. අපි දෙන්න ගත්තා ෆ්‍රෙෂ් වෝටර්මෙලන් ජූස් එකකුයි බඩා ගත්තා කෝක් එකක්. මේ වෝටර්මෙලන් එකත් ඔයාලා ගියොත් ගන්න. මට ප්‍රයිස් එක හරියට මතක නෑ දැන් වෙනකොට. මට මතක විදිහට ඒක 590ක් වුණා. හැබැයි ඒක මාර්ම ෆ්‍රෙෂ් ෆ්ලේවර් එකක් තිබුණේ. අර ෆ්‍රෙෂ් වෝටර්මෙලන් රසක් තමයි ආවේ. මේගොල්ලන්ගේ ෆ්‍රෙෂ් ජූසස් රේන්ජ් එකක්ම තියෙනවා. ඉතින් ඔයාලට කැමති එකක් ඒකෙනුත් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි තුන් දෙනා බඩ පිරෙන්න
හිත පිරෙන්න කාලා ආවා. ඔයාලට මෙතන ඩෙසර්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඔයගලන්ට අයිස්ක්‍රීම් හරි වටලප්පන් හරි දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇයිද මේගොල්ලන් මාර ෆ්‍රෙන්ඩ්ලි හරිද? ඉතින් මේ මාර ෆ්‍රෙන්ඩ්ලි නිකන් කාලෙක ඉඳන් අඳුරනවා වගේ තමයි කතා කරන්නේ. ඒ ගර්ල් මතක් කරන්න ඕනේ ඔයාලා දන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න කවුද කියලා. ඉතින් එයා හරිම ෂෝක් අපිත් එක්ක කතා කර කර ඉන්න ගොඩක් වෙලා. ඉතින් හරි සතුටුයි එහෙම අර නිකන් අපේ එතනින් හැමෝම එහෙමයි. ආරච්චි ඉඳලා අපිව පිළිගන්න තැන ඉඳලා හැම කෙනෙක්ම මාර හොඳට ඇවිල්ලා කතා බහ කරනවා. ඉතින් මාර ෂෝක් එක. වගේම ඔයගලන්ට කියන්න ඕනේ මෙතන ඔයගලන්ට දැන් රයිස් ඇන්ඩ් කරි කන්න කැමති නැති කෙනෙක් නම් නෝමල් නිකන් චූටි ස්නැක් එකකට වගේ ආරච්චි රෙස්ටුරන්ට් එකටත් ඔයගලන්ට යන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගලන්ට පේන විදියට බන්ස් ಜಾති, වඩේ, උළුඳු වඩේ මේවා තියෙනවා. ඊට පස්සේ කේක් ಜಾති තියෙනවා. කාපුවේ ඩයිනින් කරපු ඒරියා එක ඇරෙනකොට තව ඩයිනින් ඒරියා එකක් මේ විදියට ලක්ෂරි ලෙවල් එකටත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති තැනක වාඩි වෙලා කන්න බොන්න පුළුවන්. මෙතන ඔයගලන්ට මේ පේනන්නේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ටික. ඔයාලට මේ වලින් සිලෙක්ට් කරගන්න පුළුවන් කැමති එකක්. අන්න ඉතින් අපි ගියා ආරච්චි රෙස්ටුරන්ට් එකට. කාද එක්ස්පීරියන්ස් එක වගේ? කාලා හුස්ම ගන්න බැහැ. වෙනම එක්ස්පීරියන්ස් එකක්. වෙන කොහෙවත් ඒ වගේ එකක් දැකලා නැහැ. හොඳයි යන්නේ. ඒ කියන්නේ මාරම වෙනස්. ඒ කියන්නේ හරිම පිළිවෙලයි නේද? ඒ කියන්නේ අවුට්ෆිට් එකේ ඉඳලා ඉන්න ස්ටාෆ් එකේ වුණත් මාරම මේ ෂෝක් හරිම ෆ්‍රෙන්ඩ්ලි යන්නේ. අපිත් එක්කත් ඇවිල්ලා කතා කරනවා. මේ ෆැන්ඩත් එක්කත් මාර එකතුයි කට්ටියම කියන්නේ ගොඩක් කල් අඳුරනවා වගේ ඇවිල්ලා කතා කරනවා. මාර ෂෝක්. යනකොටම ආරච්චි තමයි පිළිගන්නේ. ඉතින් ආරච්චි අපි එක්කගෙන ගියා. ඒකට එකන් ගිහිල්ලා ඒ ස්ටාෆ් එකට අඳුනලා දුන්නානේ. මාර සතුටුයි. ඉතින් ලංකාවේ තියෙන එකක් නේ. කියන්නේ දැන් ඇත්තට ෆොරිනර්ස්ලා එහෙම ඇවිල්ලා හිටියත් ඒගලන්ට හොඳයි මේ කියන්නේ වෙනස් එක්ස්පීරියන්ස් එක. කියන්නේ ලංකාවේ අර කල්චර් එක වගේ නිකන් පෙන්නන්න පුළුවන් මේ. ඇත්තටම බුෆේ එකෙත් කියන්නේ ලංකාවේ රයිස් ඇන්ඩ් කරි වලට උන් කරන ගොඩක් කෑම ಜಾති තිබුණානේ. එහෙනම් ඉතින් අලත් අනුරාධපුරේ ආවොත් අනිවාර්යෙන් ආරච්චිකට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න. ප්‍රයිස් එක 2000ට වඩා අඩුයි. ඉතින් ආරච්චි එකේ ඇත්තටම මේ කියන්නේ කට්ටිය හිතාගෙන ඉන්නවනේ ගොඩාක් ප්‍රයිසි කියලා. ඒකට ඇත්තටම ප්‍රයිසි නැහැ. හැබැයි අර එග් චිකන් ෆිෂ් කියන මේවට ඒ කියන්නේ එක එක ප්‍රයිසස් තියෙන. ඒ නිසා තමයි මම කිව්වේ 2000ට වඩා අඩුවෙන් යන්නේ කියලා. ඉතින් මේ ඔයගලන්ට ඩෙසර්ට් එකකුත් හම්බ වෙනවා ෆ්‍රී. අයිස්ක්‍රීම් හරි වටලප්පන් හරි දෙකෙන් එකක් තෝරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් එන්න. ඔච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ